සියලුම දෙනාට සුබ දවසක්. මේ වචනේ කියනවා මම ඔබ කෙරෙහි විශ්වාස කළමි. ඔබ මාගේ දෙවියන් වහන්සේයයි කීමි. මාගේ කාලයන් ඔබ අතේය කියලා ගීතාවලිය 31:14-15 දාවිත් රජතුමා ඒ ආකාරයට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. මගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරිය, අපේ ජීවිතයට වඩාත් හොඳම දේ මොනවාද කියන එක ගැන අවබෝධයක් තිබෙන එකම කෙනා වන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපේ ජීවිතය ගැන හොඳ අවබෝධයක් උන්වහන්සේට තිබෙනවා. ඒ වගේම තමයි අපි දෙවියන් වහන්සේ තුළ අපට දීලා තිබෙන ඒ හැකියාවන්, දක්ෂතාවයන්, තාලෙන්ත උපයෝගී කරගනිමින් දෙවියන් වහන්සේගේ වෙලාව අපගේ ජීවිතය තුළ පැමිණෙන තුරු බලා සිටින්නට අවශ්‍යයි. අපේ ජීවිතයේ තීරණ ගැන ඒ වෙලාව එනකන් දෙවියන් වහන්සේට යාඥා කිරීමයි ඊටාම වැදගත්. ඉතින් ඔබගේ ජීවිතය තුලත් තාම දෙවියන් වහන්සේ ඔබට පොරොන්දු වී තිබෙන දේවල් ඉටුවේ නැද්ද? නිතර උන්වහන්සේට යාඥා කරන්න ඒ තීරණ ගැන. වෙලාව පැමිණියාම ඔබගේ ජීවිතය තුළ ඔබට අවශ්‍ය සෑම දෙයක් උන්වහන්සේ විසින් සපයා දෙනු ලබාවි. උන්වහන්සේ ඔබට විශ්වාසවන්තයි. අද දවස ඔබට ජයග්‍රාහී දවසක් වේවා. ඔබ සැමට ජේසු පීඨයි.